උත්සව සභාවට ප්‍රවේශ වෙන ආකාරයයි මේ රබන් සුරල් හඬ මැද්දේ අපේ දරුවන් ඔවුන්ව ඉතාමත් ආදරණීය විදියට මේ වක්ම හවුලෙලට පිළිගන්න ආකාරයයි මේ. Thank you.
ඔව් තරඟ ආරම්භක සංඥාව ලැබුණා. අපි හොඳ අත්වල සන්නාදයක් ලබා දෙමු. මේ එන්සර් පාදර්ශන ලැබුණු පාසලේ පුංචි දරුවන් කුමුතු ශ්‍රීවන් පන්තියේ වයස අවුරුදු 2මාරක් 3මාරක් අතර වයස් කාණ්ඩයේ දරුවන්. අපේ දරුවන්ට තියෙන්නේ දුවගෙන ඇවිල්ලා ඉස්සරහ තියෙන කොකිස රැගෙන ආයත් තරඟයේ අවසානයේට එන්නටයි තියෙන්නේ දුවගෙන. ඒ අසල තියෙන පෙට්ටියට කොකිසේ දමා ඇවිත් ගුරුතුමියට තමන් තරඟය ඉවර කරා කියලා පණිවිඩයක් ලබා දෙන්නයි තියෙන්නේ. අපේ කුමුදු පන්තියේ යාළුවෝ තරඟයේ එකතු වෙලා ඉන්නවා. අපි බලමු කවුරු කරන්නේ කියලා. අපි උණුසුම් අත්පොළ සන්නාදයක් ලබා දෙමු. ජයග්‍රහණය කරා ඉදිරියට යනවා. අපි බලමු. අපේ යාළුවෙක් තරඟ කරුවේ තරඟයේ මාතෘකාව තමයි කියලා. තවත් පුංචි තරඟ කරුවෙක් අවසානයේ කරා ඔහු තරඟයේ නිමාවටපත් කරනවා. ඔහු තරඟය ආරම්භ වුණා. මේ රෝසේ වන් පන්තියේ කබඩි තරඟයයි. අපි උණුසුම් අත්වල සන්නාදයක් ලබා දෙමු අපේ යාළුවන්ට. තවත් තරඟ කරුවෙක් ඉදිරියට එනවා. අපි බලමු. අපේ යාළුවන්ට දෙන්නේ ගුරුවරයෙකුගේ විධානයට අනුව රතු සහ කොළ යන කණ්ඩායම් දෙකට බෙදී එක් කණ්ඩායමක එක් දරුවෙක් ඉදිරියට පැමිණ අනිත් කණ්ඩායමේ යාළුවාට තරඟ පහරක් එල්ල කර තම කණ්ඩායමට දිව යනවා. අපි බලමු මෙලෙස සාර්ථකව නිමාවටපත් කළා කුමන කණ්ඩායමද ජයග්‍රහණය කරන්න කියලා. අඹ සහ කජු තමයි කණ්ඩායම් දෙකේ සංකේත ලකුණු වෙන්නේ. අපි හොඳ අතුල සන්නාදයක් ලබා දෙමු අපේ රෝසේ වන් පන්තියේ කබඩ තරඟයේ දින අපේ කණ්ඩායම් දෙකට. යාළුවෝ තමත් උනන්දුවේ මේ තරඟයේ යෙදෙන ආකාරයක් තමයි අපිට දැක බලා ගන්නට පුළුවන්. ඔව් ඉක්මනට තමන්ගේ අනිත් ප්‍රතිවාදී පිළේ යාළුවා ඒ කණ්ඩායමේ යාළුවෙක්ට පාරක් එල්ල කරලා නැවතත් අවුතින් ජයග්‍රහණය කරන්න පුළුවන්. අපි බලමු මේ විදිහට වැඩියෙන්ම ලකුණු එකතු කරගන්න කණ්ඩායම කුමක්ද කියලා. හොඳ අත්වල සන්නාදයක් අපේ කණ්ඩායම් දෙකට ලබා දෙමු. තවත් යාළුවෙක් ඉදිරියට එනවා. අපි බලමු. ප්‍රතිවාදී කණ්ඩායමට තරඟ පහලක් එල්ල කරලා නැවතත් තමන්ගේ කණ්ඩායමට යන්න පුළුවන්ද කියලා. ප්‍රතිවාදී පිළ විසින් අයව අල්ලගන්නවා. කජු කණ්ඩායමට තවත් ලකුණක් එකතු වෙනවා. පුංචි තරඟකරුවෙක් ඉදිරියට යනවා. අපි බලමු නැවතත් තමන්ගේ කණ්ඩායමට එන්න පුළුවන්ද කියලා. ඔව් අඹ කණ්ඩායමට මම හිතන්නේ තවත් ලකුණක් එකතු වෙනවා.
හැම කණ්ඩායම ලකුණු 2යි. තරගය ආරම්භ වුණා. මේ තරගයේදී අපේ යාළුවන්ට තිබෙන්නේ කැවිලි හා පළතුරු යන කණ්ඩායම් දෙක ලැබෙලා ගුරුතුමීගේ විධානයට අනුව දිවගොස් එහි ඇති කැවිලි හා පළතුරු අතරින් Tamanගේ කණ්ඩායමට අදාළ ඉදිරියේ ඇති පෙට්ටියට දමා නැවතත් Tamanගේ යාළුවට Taman තරගය ඉවර කරා කියලා ඊට යන්න තිබෙන්නේ. අපි බලමු මේ කණ්ඩායම් දෙක කොහොමද තරග කරන්නේ කියලා. තමන්ගේ කණ්ඩායමට අදාළ කැවිලි නැත්නම් පළතුරුද කියන එක හොයලා තමන්ට කණ්ඩායම කැවිලි නම් අදාළ කැවිලිය ඉදිරියේ තියෙන පෙට්ටියෙන් තමයි නැවත යාළුවට ගිහිල්ලා පණිවිඩය ලබා දෙන්න ඕන. තමන්ගේ තරගය නිමාවටපත් කරා කියලා පළතුරු කණ්ඩායම නම් තමන්ගේ ඒ අදාළ පළතුරු රැගෙන ඒ අදාළ පෙට්ටියට දමලා නැවත තමන්ගේ යාළුවට ගිහිල්ලා දුවලා තරගය නිමා කරලා කියලා පණිවිඩයක් දෙන්න ඕනේ. අපි බලමු මේ කණ්ඩායම් තරගයේ කවුද කුමන කණ්ඩායම ජයග්‍රහණය කරන්නේද කියලා. පළතුරු කණ්ඩායමද නැත්නම් කැවිලි කණ්ඩායමද කියලා අපි බලමු. අපි උණුසුම් අත්පොළ සන්නාදයක් ලබා දෙමු අපේ නාමල් B1 පන්තියේ කණ්ඩායම් තරගය සඳහා. මෙහිදී අපි කණ්ඩායමේ එකමුතු බව, වේගය, ක්‍රියාශීලීත්වය, යොව බව, හේරීම කියන දේවල් අපි අභිමුඛතාවයන් විදිහට බලාපොරොත්තු වෙනවා. මේ අපේ නාමල් B1 පන්තියේ වයස අවුරුදු 3ත් 4ත් වයස් කාණ්ඩයේ අපේ දුවදරුවන්. යාළුවෝ තමන්ට හිමි කණ්ඩායමට හිමි පළතුරු කැවිලි ඉක්මනට අදාළ පෙට්ටියට දමලා ඉදිරියට දුවලා ගිහලා තමන්ගේ යාළුවාට පණිවිඩය දෙන ආකාරය තමයි අපිට දක්වන්න ලැබෙන්නේ. ඔව් පුංචි තරඟකරුවන් දෙදෙනෙක් ඔව් අපේ ඇගේ කණ්ඩායමට අදාළ පළතුරු දමලා ඔව් අපේ අනිත් මල්ලේ තමන්ගේ කණ්ඩායමට අදාළ කැවිලි අදාළ පෙට්ටියට දමලා තමන්ගේ යාළුවාට පණිවිඩය දෙනවා. අපි බලමු ඉක්මනින් මේ කණ්ඩායම් තරගය නිමාවටපත් කරන්නේ අපේ නංගිලාගේ කණ්ඩායමද නැත්නම් පුංචි මල්ලිලාගේ කණ්ඩායමද කියලා අපි බලමු. මේ හොඳ අත්පොළ සන්නාදයක් අපි ලබා දෙමු අපේ පුංචි දුවදරුවන්ට. මල්ලිලාගේ කණ්ඩායම ජයග්‍රහණය කරනවා. අපේ නංගිලාගේ කණ්ඩායම දැන් තරගයේ නිමාවටපත් වුණා. අපි දැන් තරගය සඳහා අපේ දරුවන් සූදානම් වෙනවා. තරගය ආරම්භ වුණා. බලමු කවුද ජයග්‍රහණය කරන්නේ කියලා හොඳ අත්පොළ සන්නාදයක් ලබා දෙමු. ඔව් අපේ යාළුවන් ඉදිරියට ඇවිල්ලා තමන් තරගය නිමාවටපත් කරා කියලා ගුරුතුමියට සංඥාවක් ලබා දෙනවා.
එරබදු මල් පිපිලා දැක්කම හරි ආසයි. යලි අවුරුදු ඇවිදින් රටටම සිරියාවයි. එරබදු මල් පිපිලා දැක්කම හරි ආසයි. යලි අවුරුදු ඇවිදින් රටටම සිරියාවයි. එරබදු මල් පිපිලා දැක්කම හරි ආසයි. යලි අවුරුදු ඇවිදින් රටටම සිරියාවයි. එරබදු මල් පිපිලා දැක්කම හරි ආසයි. යලි අවුරුදු ඇවිදින් රටටම සිරියාවයි. සංවිධානය කරලා තිබෙන්නේ. ඔව් ගුරුතුමිය විසින් දැන් තරඟ ආරම්භක සංඥාව ලබා දෙනවා. ඔව් තරඟය ආරම්භ වුණා. අපි යාළුවන්ට හොඳ අත්පොළ සන්නාදයක් ලබා දෙමු. මෙහිදී තියෙන්නේ අපේ දරුවන්ට ඉක්මනින් දුවගෙන ඇවිල්ලා Tamanට අදාළ මල් මාලය පළදෙගෙන ඇවිල්ලා පස්සේ කොහාගේ හොට පැලඳ ගන්නට තියෙනවා. පළවෙනි වටය අවසන් කරලා මල් මාලය පැලඳගෙන ඉදිරියට ඇවිල්ලා කොහාගේ හොට පැලඳගෙන ඉදිරියට දිවගෙන එන්නට ඕනේ. ඊට පස්සේ Tamanට අදාළ එරබුදු මල රැගෙන ගුරුතුමිය ගාවට දුවගෙන ගිහිල්ලා තරඟේ නිමාවට පත් කරන්නටයි තියෙන්නේ. මම එකයි කිව්වේ නිකන් දුර දිවීමේ තරඟයක් නෙමෙයි. අපේ දරුවන්ට ක්‍රියාකාරකම් ඔවුන්ට යාළුවන්ට එක්ක සතුටු වෙන්න පුළුවන් විදිහේ අත්දැකීම් ලබා දෙන තරඟයක් විදිහට මේ තරඟය අපිට පෙන්වා දෙන්නට පුළුවන්. යාළුවන් මල් මාලය පැලඳගෙන ඊට පස්සේ කොහාගේ හොටත් පැලඳලා අවසානයේදී තමන්ගේ අරගෙන අදාළ පෙට්ටියට දමලා තමන්ගේ ගුරුතුමියට සංඥාව ලබා දෙනවා. තමන් තරඟය අවසන් කරා කියලා. ඔව් ගුරුතුමිය විසින් තරඟ ආරම්භක සංඥාව ලබා දුන්නා. අපි හොඳ අත්පොළ සන්නාදයක් ලබා දෙමු. මේ තරඟයේ අපේ යෙදෙන අපේ දරුවන්ට මේ කුමුදු සීවන් පන්තියේ අපේ දරුවන්. ඔව් Tamanට හිමි පොල් පිටි හරකා ඉදිරියට දුවගෙන ඇදගෙන ඇවිත් තරඟය නිමා කරන්නටයි සූදානම් වෙන්නේ. තවත් තරඟකරුවෙක් තරඟයේ ඉදිරියට ඇදෙනවා. අපි ඔහුටත් හොඳ අත්පොළ සන්නාදයක් ලබා දෙමු තරඟය සාර්ථකව නිමා කරන්නට. අපේ තරඟකරුවා ඉදිරියට ඇදෙනවා. ඔහු තරඟය නිමාවටපත් කරනවා. අපි කුමුදු සීවන් පන්තියේ පොල් පිටි හරකා ඇදගෙන යන තරඟය. තරඟය ආරම්භ කර අපි බලමු ඉක්මනටම ට්‍රයිසිකලේ පැදගෙන ඇවිත් තරඟය නිමාවට පත් කරන්නේ කවුද කියලා. අපි හොඳ අත්පොළ සන්නාදයක් ලබා දෙමු අපේ නාමල්බේ වන් පන්තියේ පුංචි නංගිලා මල්ලිලාට. තරඟකරුවන් දෙදෙනෙක් කරට කර ඉදිරියට ඇදෙන ආකාරය අපිට පෙනෙනවා. අපි බලමු කවුද මුලින්ම ජයග්‍රහණය කරන්න කියලා. Yes,
යාළුවන් දැන් ක්‍රමක්‍රමයෙන් ඉදිරියට ඇදෙනවා. අපි හොඳ අත්වල සන්නාදයක් ලබා දෙමු. මෙම තරගයේදී අපි බලාපොරොත්තු වෙන වේගය, ක්‍රියාශීලීත්වය, ජය පරාජය විදදරා ගැනීම, අවධානය, Taman ආරක්ෂා වෙන්නේ කොහොමද, ප්‍රවේශමින් යන්නේ කොහොමද, මේ හැම දෙයක්ම අපි මේ තරගවලදී බලාපොරොත්තු වෙනවා. ඉතින් අපේ යාළුවන් කීප දෙනෙක් මේ වෙලාවේ තරගය අවසන් කරලා තිබෙනවා. තවත් යාළුවන් කීප දෙනෙක් තරගයේ දෙන අපි ඕන්ටත් හොඳ අත්වල සන්නාදයක් ලබා දෙමු. ඕන්ට හොඳින් තරගයේ නිමාවටපත් කරන්නට. රාජකීය තරගයේ අපේ තරගකරුවන් තරගයේ ඉදී සිටින අපි ඕන්ට හොඳ අත්වල සන්නාදයක් ලබා දෙමු. මේ නාම දිවන් පන්තියේ අපේ දුවදරුවන්. තරගය ආරම්භ වුණා. අපි බලමු ඉක්මනින් ෆොටෝ පැනලා ඉවර කරලා කුමන කණ්ඩායමද ජයග්‍රහණය කරන්න කියලා. අපි හොඳ අත්වල සන්නාදයක් ලබා දෙමු අපේ රෝස පන්තියේ මේ කණ්ඩායම් දෙකට. අපේ දරුවන් තවත් හොඳින් තරගයේ යෙදෙන ආකාරයක් තමයි අපිට දැක බලා ගන්නට පුළුවන්. අපි බලමු කුමන කණ්ඩායම ජයග්‍රහණය කරන්න කියලා. අපේ යාළුවන් ඉතාමත් උනන්දුවෙන් මේ තරගයේ යෙදෙන ආකාරයක් තමයි අපිට දැක බලා ගන්නට පුළුවන්. ඔව් දැන් තරගය නිමාවටපත් වුණා. ගුරුතුමිය විසින් තරග ආරම්භක සංඥාව ලබා දුන්නා. අපේ යාළුවන් ඉදිරියට ඉවගෙන ඇවිල්ලා ඔවුන් තමන්ට හිමි උපමාව නැගෙන ඉදිරියේ තියෙන පිටියට තමා දුවගෙන ගිහිල්ලා තමන්ගේ ගුරුතුමියට තමන් තරගය නිමාව කරා කියලා බණිඩයක් තිබෙන්නේ. අපේ යාළුවන් ඉතාමත් උනන්දුවෙන් මේ තරගයේ යෙදෙන ආකාරයක් තමයි අපිට දැක බලා ගන්න පුළුවන්. ඉතින් අලුත් අවුරුද්ද අපිට ළඟ එනවා කියලා පණිවිඩය ඉදිරියට ඉන්නවා. ඒ කොහාගේ කොහෝ නාදේ අපිට අලුත් අවුරුද්ද ළඟ එනවා කියලා අපිට පණිවිඩය ලබා දෙනවා. ඉතින් මේ තරගයේ ඉතාමත් නිර්මාණශීලී විදියට අපේ දරුවන්ට දැනුම ලබා ගන්න පුළුවන් විදියට සැකසුණු ක්‍රියාකාරකමක් විදියට තරගය ආරම්භ කරා
අපේ දරුවන්ට තිබෙනවා තමන්ගේ අම්මට දුවගෙන ඇවිල්ලා පොල් බෑ ලබා දෙන්න. ඊට පස්සේ තමන්ට තිබෙන මල් ඒ අදාළ දොට්ටුවට අමුණලා තරගෙන් මාටපත් කරන්නයි තිබෙන්නේ. දැන් අපේ අම්මලා පොල් ගන්න ආරම්භ කරලා තිබෙන්නේ. අපේ දරුවනුත් ඉරටුවට මල් අමුණන්න ගමන් තියෙන්නේ. අපි බලමු කවුද ජයග්‍රහණය කරන්න කියලා. අපි හොඳ උණුසුම් අත්පොළ සන්නාදයක් බලාපොරොත්තු වෙන අපේ තාත්තලාගෙන් හොඳ අත්පොළ සන්නාදයක් ලබා දෙමු අපේ අම්මලාට. ඒ වගේම අපේ දරුවන්ටත් හොඳ අත්පොළ සන්නාදයක් ලබා දෙමු. අපේ දෙමාපියෝ තමයි අපිට පුංචි කාලේ ඉඳලා රහට කෑම හදලා දෙන්නේ. අපිට පුළුවන් අලුත් අවුරුදු කාලේ විතරක් නෙමෙයි අපේ දෙමාපියන්ට පුංචි හෝ කුමන හෝ විදියට උදව්වක් දෙන්න පුළුවන් නම් දෙමාපියෝ කෑම හදලා දෙන්නේ. අපිට ඕනනම් පොල් ගාලා දෙන්නත් පුළුවන් අපේ දෙමාපියන්ට. ඔවුන් කෑම හදන අතර වාරයේදී අපි ඒ විදියට අපේ දරුවන් දෙමාපියන්ට කුමන හෝ ආකාරයෙන් උදව් වෙන්න පුළුවන් නම් ඒ තාමත් වටිනවා. ඉතින් දෙමාපියන්ට උදව් කිරීම, වැඩිහිටියන්ට සැලකීම මේ දේවල් අපි අවුරුදු චාරිත්‍රාත්මක බලාපොරොත්තු වෙනවා. අපේ අම්මලා කිහිප දෙනෙක් පොල් ගාලා අවසන් වෙලා තමන්ගේ දරුවන් ඒකට අමුණ දේවල් සම්බන්ධ කරනවා. ඔව් අපේ දරුවන් ඉක්මනින් යොටුවට මල් අමුණලා තමන්ගේ අම්මා ගාවට ඉක්මනින් ඉදවගෙන එනවා. දරුවන් අපි හොඳ අත්පොළ සන්නාදයක් ලබා දෙමු ඔවුන්ට තරගය සාර්ථකව නිමාවටපත් කරන්නට. අපේ අම්මලා පොල් ගාලා ඉවරයි. අපේ පුංචි යාළුවෝ දෙන්නෙක් තරගයේ ඉන්න. අපි ඔවුන්ටයි අපේ අම්මලාටයි හොඳ අත්පොළ සන්නාදයක් ලබා දෙමු. තරගය ආරම්භ වුණා. අපි බලමු අපේ යාළුවෝ කොහොමද මේ තරගය නිමාවටපත් කරන්න කියලා. ඔවුන්ට ලැබිලා පිඟානේ තිබෙන වණික්මන කාලා ඉක්මනට හිස් පිඟානක් රැගෙන ඉදිරියට දුවන්නයි තියෙන්නේ. අපි බලමු මේ තරගය සාර්ථකව නිමාවටපත් කරන්නේ කවුද කියලා. අපි හොඳ අත්පොළ සන්නාදයක් ලබා දෙමු මේ අපේ නාමල් V1 පන්තියේ. තවත් රසවත් තරගයක්. අපි බලමු මේ තරගය කොහොමද අපේ දරුවන් නිමාවටපත් කරන්න කියලා. තරගයේ අපේ තවත් තරගකරුවන් කිහිප දෙනෙක් තරගයේ යෙදෙනවා. අපි ඔවුන්ටත් හොඳ අත්පොළ සන්නාදයක් ලබා දෙමු. ඔවුන් මේ තරගයේ
ඒ දින ආකාරයක් තමයි අපිට දක්නට ලැබෙන්නේ. ඔව්. කණ්ඩායම් දෙකක් තිබෙනවා අපේ ගුරුතුමිය විසින් තරඟ ආරම්භක සංඥාව ලබා දුන් තරඟය ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. ඔව් තරඟය ආරම්භ වුණා. තරඟය නම් කරලා තිබෙන්නේ පඹයාට ඇදවීම කියලා. බලමු ඉක්මනට පඹයාට අන්දලා කුමන කණ්ඩායමද ජයග්‍රහණය කරන්න කියලා. ඔබේ හොඳ අත්වල සන්නාදයක් ලබා දෙමු මේ ආදි ශිෂ්‍ය තරගයයි. බලමු මේ කණ්ඩායම් දෙකෙන් මොන කණ්ඩායම ජයග්‍රහණය කරන්න කියලා. ආදි ශිෂ්‍ය තරගයෙන් අනතුරුව අපේ දෙමාපියන්ගේ තරගයක්
තරගය ආරම්භ කරන්නටයි ඉන්න අනතුරුව සූදානම් වෙන්නේ. තරගය සඳහා අපේ දෙමාපියන් සූදානම් වෙලා ඉන්නේ. බලමු අපිට ඇඳීමේ තරගය ඉක්මනටම හරියට තරගය නිමාවට පත් කරන්නේ කවුද කියලා. ඔව් එක් කණ්ඩායමක් තරගය නිමාවට පත් කරනවා. අනෙක් කණ්ඩායම් දෙකම කණ්ඩායම් දෙකම ඉතාමත් සාර්ථක විදිහට තරගය නිමාවට පත් කරනවා. අපි ආදි ශිෂ්‍ය තරගය සඳහා හොඳ අත්පොළ සන්නාදයක් ලබා දෙමු එම කණ්ඩායම් දෙකටම. එනම් අපේ අවුරුදු ගම්මානය තවත් තරගය ආරම්භ වුණා. අපි බලමු කණ්ඩායම් තුනක් තිබෙනවා. කුමන කණ්ඩායම අපේ අම්මලගේ කණ්ඩායම ජයග්‍රහණය කරන්න කියලා. ඔවුන්ට හොඳ අත්පොළ සන්නාදයක් ලබා දෙමු අපි. මේදී ඉක්මනටම තමන්ගේ හිමි බැලුම පුපුරවලා ඉක්මනටම අදාළ ස්ථානයට දුවලා ගිහිල්ලා තරගය නිමාවට පත් කරන්නට තිබෙන්නේ. හැමෝගේම අත්පොළ සන්නාදයේ මැද අපේ දරුවන්ගේ අත්පොළ සන්නාදයේ මැද අපේ දෙමාපියන් මේ තරගයේ යෙදෙනවා. අපි හොඳ අත්පොළ සන්නාදයක් ලබා දෙමු අපේ මව්වරුන්ගේ තරගය සඳහා. කණ්ඩායම් තුනම ඉතාමත් උනන්දුවෙන් මේ තරගයේ යෙදෙන ආකාරයක් තමයි දක්නට ලැබෙන්නේ. අපි බලමු මේ කණ්ඩායම් තුනෙන් කොමන කණ්ඩායමද ඉක්මනින් තරගය නිමාවට පත් කරන්න කියලා. ඔව් ඉතාමත් සාර්ථක විදියට මව්වරුන්ගේ තරගය නිමාවට පත් කරන අපි රෝස එවන් පන්තියේ බයිසිකල් තරගය ආරම්භ වෙනවා. ගුරුතුමිය විසින් සංඥාව ලබා දුන්නා. අපි බලමු බයිසිකල් තරගයේ මුලින්ම ඉක්මනින්ම තරගය නිමාවට පත් කරන්නේ කවුද කියලා. තරගයේ ඉදිරියෙන් අපේ පුංචි දරුවන් දෙදෙනෙක් ඉදිරියෙන් පත් වෙන අපි බලමු කවුද ජයග්‍රහණය කරන්න කියලා. ආදරණීය අපේ තාත්තේ අපි හොඳ අත්පොළ සන්නාදයක් ලබා දෙමු. දරුවන් තමන්ට එන වාදකත් එක්ක කොහොම හරි තරගය නිමාවට පත් කරනවා. එයයි වැදගත් වෙන්නේ. බලමු මේ තරගය කොහොමද අපේ දරුවන් නිමාවට පත් කරන්න කියලා. තරගය නිමාවන ස්ථානයේදී අපේ ගුරුතුමියට අපේ දරුවන් ලබා දෙනවා තමන් තරගය අවසන් කළා කියලා පණිවිඩයක්. රෝස යාළුවන් දෙදෙනෙක් තවත් තරගයේ යෙදෙන අපි ඔවුන්ටත් හොඳ අත්පොළ සන්නාදයක් ලබා දෙමු තරගය සාර්ථකව නිමාවට පත් කරන්න. තරගයේ සිටිනවා. අපි ඔහුටත් සාර්ථකව තරගය නිමාවට පත් කරන්නට හොඳ අත්පොළ සන්නාදයක් ලබා දෙමු. තරගය ආරම්භ වුණා. ඒ සමගින්ම අපේ ඉන්ස්ටිටියුට් විද්‍යාලයේ ශිෂ්‍යාවට තරගය සඳහා සහභාගී වෙන අපි බලමු කුමන කණ්ඩායමද ජයග්‍රහණය කරන්න කියලා. අපේ හොඳ අත්පොළ සන්නාදයක් අපි කණ්ඩායම් දෙකටම ලබා දෙමු.
ඔව් අපේ ගුරුවරුන්ගේ කණ්ඩායම මේ වෙලාවේදී අපේ තාත්තලා සූදානම් වෙලා ඉන්නවා හඹෑදීමේ තරඟය සඳහා. ඒ සඳහා සූදානම් වෙන ආකාරය තමයි අපිට දක්නට ලැබෙන්නේ. බලමු මේ කණ්ඩායම් දෙකෙන් කුමන කණ්ඩායමද ජයග්‍රහණය කරන්න කියලා. සියලු දෙනාට පෙරවන් සරණයි. සුබ නව වසරක් වේවා. අවුරුදු උත්සවය සංවිධානය කරේ ළමයින්ගේ අධ්‍යාපනික කටයුතු වල අර්ථවත් බව ඇති කිරීමේ අරමුණයි. මම හැමදාම සඳහන් කරන එක තමයි අප්‍රේල් මාසයේ පවත්වන බක්මාවලෙද ලංකාවේ මුල් ළමාවිය සම්බන්ධයෙන් ක්‍රමවේදය හදනකොට අපි කල්පනා කරපු දෙයක් තමයි ළමයින්ගේ උත්සව තියෙනකොට මිනිස්සුන්ගේ සංස්කෘතික අංග ඒකට එක්කව කරලා දුන්නම ළමයින්ගේ උනන්දුව මොටිවේෂන් එක ළමයින්ගේ උනන්දුව ක්‍රියාශීලීත්වය ඇති වෙනවා. ඒ උත්සව වලට ඒ ළමයින්ගේ වර්ධනය වෙන්න ඕන ගුණාංග ඇතුළත් කරනවා. ඒ ඇතුළත් කරනකොට ඒ ළමයින්ගේ මූලික මානව සංවර්ධනය ඇති වෙනවා. දැන් ඔය අපේ නිවේදක මහත්තයා සඳහන් කළා වගේ ඔය සාමාන්‍ය ක්‍රියාකාරීත්වයන් ඔය ජය ගැනීම, යුතුයකම් වගකීම් ඉටු කිරීම, උච්චාරණය, සමගෝලය නැතිවීම, චරිතය, චරිතාරෝපණ ආදී ගොඩක් තියෙනවා ඒ වගේ අංගයන්. ඉතින් මේවා සංවර්ධනය නොවි ලදරු කාලේ ඉඳලා ටියුෂන් යවන්න දැන් පුරුදු වෙලා ඉන්න මිනිස්සු. එහෙම යවන්න මිනිස්සු නීරස මිනිස්සු වෙනවා මිසක මිනිස්සුયો වෙන්නේ නැහැ. ඒක මම ඒ කාලෙම කිව්වා. දැන් ඒක තේරිලා තියෙනවා. එහෙත් මොකද්ද කරන්න කියලා රජයටවත් මිනිස්සුන්ටවත් තේරෙන්නේ නැහැ. අපි කියන දේ වැටහෙන්නේ නැහැ. ඒක තමයි ගැටලුව තියෙන්නේ. දැන් මිනිස්සු මෙලෝ රහක් නැහැ. අර ඒක ගතිගුණ ආදී දේවල් සියල්ලම මනුස්සකම් නැති වෙලා බොහෝ තැන්වල දක්නට ලැබෙන්නේ ගහමරා ගන්නේව තමයි. දැන් ඒ කියන්නේ තමන්ගේ රාජකාරී කටයුතු එසියාකාරව නොතේරෙන, තමන්ගේ වගකීම නොතේරෙන, තමන් හම්බ කරන් කන තැන කියන එක නොතේරෙන පිරිස් තමයි අද බොහෝ දුරට දකින්න ලැබෙන්නේ. එහෙම වුණාම ඒ රටවල් සමාජෙ පිරිහෙනවා. එහෙම පිරිහිච්ච රටවල් තියෙනවා. පිරිහගෙන යනවා මුළු ලෝකේ පුරාම. අපි දකින දේවල් තමයි ජපානයේ, ජර්මනිය වගේ රටවල් ගොඩක් දියුණු වෙන්න හේතු වෙලා තියෙන්නේ ඒ අයගේ ඒ මනුස්ස ගුණාංග, මානව ගුණාංග සංවර්ධනය කිරීම සඳහා පොඩි කාලේ ඉඳලා මිනිස්සු බවට පත් කරලා තියෙනවා. තරගය සඳහා එක්වන්නට කියලා අපි වෙන තරගය ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. ඔබේ හොඳ අත්පලසන්නාදයක් අපි බලාපොරොත්තු වෙනවා. තරගය ආරම්භ වුණා. හොඳ අත්පලසන්නාදය අපි මේ තරගයට ලබා දෙමු. අපි තරගයේ ඉදිරියට යනවා. අපි බලමු කවුද ජයග්‍රහණය කරන්න කියලා.
අපි තරගේ විදියට ගමන් කරනවා. බලමු මේ තරගේ කවුද ජයග්‍රහණය කරන්න කියලා. අපි හොඳ අතුල සන්නාදයක් අපි මේ තරගයට ලබා දෙමු. උලාපට ලීපි මෙනව පොට්ටෝරුව බෙර ගහනවා. උලාපට ලීපි මෙනව පොට්ටෝරුව බෙර ගහන තේන කසයි කයිතා නම අවිච්චියා ඉහි නටනවා. ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා වරෙල්ලා වරෙල්ලා වෙල්ලි පනිදුරන්නුන් චිල්ලා. අපි හොඳ අතුල සන්නාදයක් ලබා දෙමු අපි මේ තරගයට. අපි බලමු කවුද ජයග්‍රහණය කරන්න කියලා. තරගයේ අවසානයේ වටේට හරි අපි දැන් ළඟා වුණේ. අපි හොඳ අතුල සන්නාදයක් ලබා දෙමු තරගයේ ජයග්‍රහණය කළ අය වෙනුවෙන්. නම් කපාලා ඇඹුල් තනාලා නාන්න යන සැටි බලයි කලු සේලේ ඇඳලා නෙරිය තියාලා මිදුලේ සක්මන් කරයි කලු ඔලින්ද තිබෙන්නේ කොයි කොයි දේසේ දහසක් දීලා බලන්තනාලා දැතේ අතරා බලයි කමු තුගේ මතසේ කුසුබී පිරවුඩ ඔලින්ද කෙලින සැටි බලයි කලු තනතම් දනතානා දනතම් දනතානා තනතම් දනතානා දනතම් දනතානා අත්තේ එක ගෙඩියයි බලගත්තේ ඒක තන්තලුණු නැත්තේ ලුණට ගියා තව නැත්තේ දුකාරය ගම නැත්තේ ගම කොතනද පාදුක්කේ
සිහියට පැමිණෙන ඉරදෙවිඳුගේ මක්මල්ලීමෙන් බලල්ලා සිතගේ පැතුම් හිටුවේ මුවගේ සිනාවේ සිරිලක පිරි ඕරදු සිරිමේ සිතගේ පතුම් හිටුවේ මගේ සිනහව සිරිලක පිරි ඕරදු සිරිමේ Satsia, Aken, Vega, Linuri, Benaria, Tevishma, Pahansi, Penadi, Pihansa, Rashini, Pihansa, Dioni, Puhansa, Tesum, Pihansa, Richali, Pihansa, Gaili, Vitara, Sasandi, Onendia, Dilili, Chamatka, Elisha, Hidaishi, Dinushi, Emaya, Tinuli, Afisma. මේ වෙලාවේදී ගරු අධ්‍යක්ෂ ස්වාමීන් වහන්සේගේ සුළුතේ විසිතල් ගෑමේ චාරිත්‍ර කටයුතු සිදු කරනවා. ඒ වගේම අපේ ආරාධිත මහත්මයන් විසින් දරුවන්ට තෑග ලබා දෙනවා ඇති. මෙවර විසිතල් ගෑමේ චාරිත්‍රය තිබෙන්නේ අප්‍රේල් මාසයේ 16 වෙනි බදාදා පූර්ව භාග 9:04ට තමයි මෙවර විසිතල් ගෑමේ චාරිත්‍රය තිබෙන්නේ. ඒ වගේම ඔබට මතක් කිරීමක් කරන්නට අවශ්‍යයි. එන්සර් ගුරු අභ්‍යාස විද්‍යාලයේ අලුත් අවුරුදු උත්සවය අප්‍රේල් මාසයේ 27 වන ඉරිදා පැවැත්වෙනවා. ඒ සඳහා ඔබට එක්වන්නට අපි විවෘත ආරාධනාවක් කරනවා. අප්‍රේල් මාසයේ 27 එන්සර් ගුරු අභ්‍යාස විද්‍යාලයේ අපේ ගුරු ශිෂ්‍යාවන්ගේ අපේ විසිතල් ගෑමේ චාරිත්‍රය සිදු වෙනවා. ඒ අතරවාරයේදී අපේ ආදී ශිෂ්‍යාවන් විසින් අපේ දරුවන්ට තෑග ලබා දෙනවා. ජාතිය විදියට සිංහල කමිටු අලුත් අවුරුද්ද සමාදන් අවස්ථාව ලැබෙනවා.